හරි පටන් ගන්නම් අද කරනවා කිව්වේ ඔපරේෂන් මැනේජ්මන්ට් එක ඒක ගැන කියනවා නම් මං බලාපොරොත්තු වෙනවා එක දිගට දවස් 3ක් ඔපරේෂන් මැනේජ්මන්ට් එක කරන්න ඊළඟ දවස් 3 මං මේ මොකද්ද HR එක කරන්න. හරිද? දවස් 3 ගානේ අරන් කරන්න. ඉතුරු වුණොත් අපිට දවස් මම ඒවත් එක්කෝ තව ප්‍රශ්න පේපර් වගේ කරන්න බලන්න. හරි. මේ වෙද්දි මම හිතනවා කට්ටිය පාඩම් කරලත් ඇති කියලා. පාඩම් කරා හෝ නොකරා පේපර් එක ගැන කියනවා නම් මම පාස් පේපර්ස් ගැන බලනකොට දැක්ක දෙයක් තමයි ඔපරේෂන් මැනේජ්මන්ට් වල ලකුණු 50කට වඩා ගණන් වලට තියෙනවා. ලකුණු 50ක් කියන්නේ පේපරෙන් භාගයක්ම ගණන් වලට තියෙනවා. ඉතින් ගණන් ටික හදා ගන්නවා කියන්නේ ලකුණු ගන්න පුළුවන්. මොකද තියරි නම් පාඩම් කරන අයට පාඩම් කරලා කරගන්න පුළුවන්. එතකොට ගණන් හදන එක තමයි චුට්ටක් අමාරු. ඒකේ තියෙන සමහර ගණන් ටිකක් අමාරුයි. අන්තිම ප්‍රශ්න වගේ වෙද්දි ටිකක් ඒකත් පොඩ්ඩක් ප්ලෑනින් ලේඅවුට් කියන එකෙන් තමයි අන්තිම ප්‍රශ්න හදලා තියෙන්නේ. එතකොට 2025 පේපරේ ගත්තොත් 2025 ගත්තොත් ලකුණු 58ක් තියෙනවා ගණන් වලට. මම දන්නේ ඔයාලා දැක්කද නැවද කියලා. මේ අර මම තියරි පොඩ්ඩක් පාඩම් කරන්න කම්මැලි හින්දා මම ඉතින් ගණන් ටික හදන්න බැලුවේ. 2024 පේපරේ ගත්ත ලකුණු 52ක් තියෙනවා ගණන් වලට. ඉතින් හැම වරුද්දේ වගේ ගත්තොත් ලකුණු 50කට වඩා තියෙනවා ගණන් වලට. ඉතින් ඕක හදාගත්ත කියන්නේ මම නම් හිතන්නේ පේපරේ අමාරු නැහැ කරගන්න පුළුවන්. හරි. එහෙනම් මම යන්නම් පාඩමට. ප්‍රශ්නාංක 1 ඔයාලා බලන්න නිකන් ප්‍රශ්නාංක හැම පේපරේම ප්‍රශ්නාංක 1 තියෙනවා මෙන්න මෙයාව හොයන්න ප්‍රොඩක්ටිවිටි. අපි මෙයාට කියනවා ඵලදායීතාවය කියලා. මම දන්න පේපර් ඔක්කොම ගත්තොත් ඔක්කොගෙම මෙයා ඉන්නවා ඵලදායී ප්‍රොඩක්ටිවිටි එක. හැම පේපරේම මෙයාට ලකුණු 7ක් නැත්නම් 8ක් වෙන් කරලා තියෙනවා. හොඳට බලන්න 20න් 7ක් නැත්නම් 20න් 8ක් තියෙනවා. මහා ලොකු දෙයක් නෑ. මේ මොකද්ද ඵලදායීතාවය කිව්වම මේ නිකන් මේ අහස උසට අහස කඩාගෙන වැටෙන තරම් ගණන් නෙවෙයි. වෙන ලේසි මේක. ප්‍රොඩක්ටිවිටි මේ ඵලදායීතාවය කියන එක හොයන ක්‍රම තියෙනවා. මේ වෙද්දි ඉතින් ඔයාලා දන්නවා ඵලදායීතාවය කොහොමද හොයන්නේ? total output එකේ මුළු නිමවුමේ බෙදනවා total input එක. මුළු ආදානයෙන් මුළු ප්‍රතිදානයෙන් බෙදීම මුළු ආදානය. එතකොට ප්‍රොඩක්ටිවිටි එක හොයන්න කිව්වොත් හොඳට මතක තියාගන්න total productivity එක. එහෙම නැත්නම් අපි මේකට කියනවා මුළු ඵලදායීතාවය. මේ මුළු ඵලදායීතාවය හොයන්න කිව්වොත් මෙයා තමයි සූත්‍රය. හරිද? එතකොට මෙයා හොයන තව ක්‍රමයක් තියෙනවා. අපි ඒකට කියනවා මල්ටි ෆැක්ටර් කියලා. ඔයාලා දැකලා ඉතින් බහුවිධ හැම ගානකම අහලා තියෙනවා ඒක. මල්ටි ෆැක්ටර්. මේ මල්ටි ෆැක්ටර් කියන්නේ මොකක්ද? දැන් ඔයාලා හිතන්න ඔයාලට තියෙන ලේබර් තියෙනවා. ලේබර් කියන්නේ ශ්‍රමය. raw material කියනවා අමුද්‍රව්‍ය. සහ ඔයාලට එයි capital ප්‍රාග් ගන්න. මෙන්න මේ දුන්නාගේ ඔයාලට කියනවා මල්ටි ෆැක්ටර් ප්‍රොඩක්ටිවිටි එක හොයන්න කියලා. ඒ කියන්නේ බහුවිධ. මල්ටි ෆැක්ටර් කියන්නේ බහුසාධක.
එතකොට ඔයන්ට ඕන මොකක්ද? ඔයාගේ total output එක තමයි ඔයා උඩ ලියන්නේ. මේ total output එක නැත්නම් අපි කියන මේක මුළු ප්‍රතිදානෙ බෙදනවා කාගෙන්ද? මේ තුන්දෙනාගේ එකතුවෙන්. labor ගේ, raw material වලින් සහ capital. මෙන්න මේ තුන්දෙනාගේ එකතුවෙන් බෙදනවා. ඕක තමයි මල්ටි ෆැක්ටර්. සමහරු දැක්කාම බහුසාධක කොහොමද වෙන්නේ? අම්මෝ හිතන්නේ එන්න ලොකු ගාණක් කියලා. නෑ ලේසි. ඊට කියනවා පාර්ශියලි කියලා. මේ පාර්ශියලි කියන්නේ කවුද? හොඳට මතක තියාගන්න මල්ටි ෆැක්ටර් කියන්නේ මේ බහු. ඒ කියන්නේ මේ තුන්දෙනාම එකතු වෙනවා. දැන් ඔයාලට කියනවා පාර්ශියලි හොයන්න ලේබල්. පාර්ශියලි ලේබල්. ඒ කියන්නේ තනියෙන් කෙනෙක්. දැන් හිතන්නකො ලේබර් කියන කෙනාගේ ප්‍රොඩක්ටිවිටි එක හොයනවා. හොයන්න කියනවා. ඔක පේපර් එකේ තියෙනවා පාර්ශියලි කියලා. එතකොට ඔයා හොයන්න ඕන කොහොමද? ප්‍රතිදානේ අවුට්පුට් එක බෙදනවා කාගෙන්ද? ලේබර්ගෙන් විතරයි. ඔයා අර තුන ලියන්න යන්න එපා. ඔයා ගන්න ඕන මෙච්චරයි. අර තුන ලියන්න නැහැ. ඒක හොයන්න කියන්නේ මල්ටි ෆැක්ටර්. මම කෝ ඔයාලට පාස් එකක් තමයි කරනවා කියලා. බාන්න 2024 පේපර් එක 2024 අගෝස්තු පේපර් එක 2024 නෙමෙයි 2023 2024 අගෝස්තු පේපර් එක 23 2024 අගෝස්තු බලන්න ප්‍රශ්නේ මොකද්ද කියන්නේ අපිට දීලා තියෙනවා මේ ඔයාලා ඕනනම් බලන්න 2016 ඉඳන් හැම පේපරයක්ම අරන් බලන්න ප්‍රශ්න අංක 1 අනිවාර්යයෙන්ම තුන්වෙනි කොටසට දෙන්න මේ ප්‍රොඩක්ටිවිටි එක හොයන්නේ හොඳට බලන්න මේකේ 3යි 2යි 4යි 7ක් මං කිව්වේ 20 ලකුණු 7ක් හම්බ වෙනවා ඉතින් ලියන එක දැන් ඒකේ අහලා තියෙන්නේ පළවෙනි එක Operation Managed for Manufacturing Organization නිෂ්පාදන සංවිධානයේද මෙහෙයුම් කරනවා කියන්නේ මොකක්ද? එතකොට ඔයාට සාමාන්‍ය දැනීමෙන් නම් මේකට උත්තර ලියන්න පුළුවන්. එතකොට ඒකට ලකුණු 5ක් දෙනවනේ ඔයාලට ඒකෙන් ලකුණු 3ක් ගත්තොත් මේක හරියට මම මේ කියන්නේ පේපර් එකට ලකුණු ගන්න හැටි. දැන් මේ නෝට් බල දැන් ඉතින් ඒව ගන්න කාලයක් නැහැ. එතකොට ඔයා මේ ප්‍රොඩක්ටිවිටි එකේ ගන්න හදන ලකුණු 7ක් අරගෙන ඔයා නිකන් මම මේ සාමාන්‍ය කියන්නේ අර ප්‍රශ්න දෙකටම ඔයා ලකුණු 4ක් ගත්ත කියනවා. ඉතින් 20න් 11 ගන්න බැරි ගමන් නැහැ. ඒක තමයි කිව්වේ ගණන් ටික හදාගන්න. එතකොට පේපර් එකට ලකුණු ගන්න පුළුවන් කියලා. ගණන් පුළුවන් නම් පේපරේ ආයෙ බලන්න දෙයක් නැහැ. හරි. ගන්න 2024 අගෝස්තු පේපරේ තුන්වෙනි එක ප්‍රශ්නාංක 1 C මොකද කියන්නේ ඔටෝ මැනුෆැක්චරින් කම්පැනි එකක්ලු මෙයාගේ මැටීරියල් කොස්ට් එක ලේබර් කොස්ට් එක මැෂින් කොස්ට් එක අදර් කොස්ට් එක කියන්නේ ද්‍රව්‍ය පිරිවැය ශ්‍රම පිරිවැය යන්ත්‍ර පිරිවැය වෙනත් පිරිවැය සහ මෙයා විකුණු දීලා තියෙනවා sales value of the production එකේ විකුණු ප්‍රමාණය දීලා තියෙනවා පළවෙනි ගානවා total productivity එක අපි ආදින් total productivity හරි බලන්න උත්තර කියනවා මේ වෙද්දී හදාගන්න කියන්නේ බලන්න උත්තරේ කියන්නේ total productivity කියද උත්තරේ කියන්නේ මේ chat එකට දාන්න දැන් මේ වෙද්දී පේපර් හතරනේ තියෙන්නේ total productivity එක කීයද බලන්න එක එක හරි දාන්න බලන්න උත්තර
total productivity එක කීයද? කම්මැලි වෙන්න එපානේ. දන්නේ නැද්ද? දශම 2.5. මේක හදන්න බැරි නම් ආයේ මෙතනින් එහාට කතාවක් නැහැ ඉතින්. ඇයි මම මේව කියන්නේ? මෙච්චර මොන්ටිසෝරි ගානක් නම් මම කොහෙවත් දැකලා නැහැ. දැන් මෙතන සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා total productivity එක ඇහුවාම other cost එක දානවද? මට කියන්න එහෙම පින්වත් කට්ටිය ඉන්නවද මෙතන? දැන් හිතනවා other cost එක දානවද? දෙයියනේ මෙතන අහන්නේ මුළු බලදම්. මුළු බලදම් අහනවා නම් other cost එකක් දානවා. එහෙනම් කීයද උත්තරය? මොනවද එහෙනම් එන්නේ? අන්තගොළු බීරි පාසලක නෙමෙයි ඉන්නේ. උත්තර දෙන්න. මොනවද එන්නේ උත්තර? එහෙනම් මුළු බලදම් තියෙන්නේ අපේ සූත්‍රය තමයි output එක මම මේ ගෙඩියෙන් input එකේ එහෙනම් 1.5 30යි උත්තරය ඇරිලා ලක්ෂ 4යි යටට උඩ sales value එක එයා තමයි අපේ output එක ලක්ෂ 5යි උත්තරය 1.25යි කොතන උත්තරේ පස්සෙන් යනවා අහන්න අන්තගොළු බීරි වෙලා ඉන්න එපා එහෙම ඉන්න තිබ්බ එක්සෑම් එකට තව මාස 4ක් 5ක් විතර තියෙනවා හරි මේ මීට කලින් ඉතින් කරන්න තිබ්බා අර කොහෙද ඉතින් නෙට් එක ගන්න ඉතින් නැත්තම් කරගෙන යන්න තිබ්බා හරි දැන් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද දාන්නේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද දාන්නේ material partial productivity ratio සමා වෙලා මේ මං ගාව තියෙන ඉංග්‍රීසි මීඩියම් පේපර් විතරයි මේ සිංහල මීඩියම් අය එයාලගේ පේපර් එක චුට්ටක් බලන්න 2024 අගෝස්තු ප්‍රශ්නාංක 1 C දැන් ඔයාලා දන්නවා total නැත්නම් මුළු බලධාරිතාවට ඇහුවොත් ඔයාට තියෙන ඔක්කොම එකතු කරන්න අමතක කරන්න එපා other cost එක එහෙම නැත්නම් වෙනත් පිරිවැය කියන කෙනා අනිවාර්යෙන් total productivity එක හොයද්දී එකතු වෙන්න ඕන. ඊළඟට මොකක්ද දාන්නේ? ඊළඟට අහනවා එයා material වල පමණ. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ material එකේ විතරයි. material partial ratio. එහෙනම් ද්‍රව්‍ය වල පමණයි. එහෙනම් මොකක්ද ද්‍රව්‍ය වල? කියන උත්තරේ ඉක්මනට කියන්න. ගත්ත උත්තරේ කිව්වා ද්‍රව්‍ය වල විතරයි. මෙයා ආයේ මෙයා මල්ටිපැක්ට කතාවක් ගන්නෑ. එයා කෙලින්ම කියලා දිනවා ද්‍රව්‍ය වල පමණයි. පාටිෂියල් කියන්නේ එක් කොටසක් විතරයි. කියලාද? මේ අන්දගොළු බිලි පාසලකට නම් මම කියලා දෙන්නේ නැහැ හොඳේ. මටත් එපා වෙන. දාන්න උත්තර. තමන් ගාන හදනවා නම් විතරයි තමන්ට ඒක කරුණාකරලා ගාන දාන්න අම්මෝ කියලා උත්තරේ දැන් total productivity එක මුළු බලධාරිතාවයට material labor other cost එතකොට කාගත් තිබ්බනේ ඔය හතරම එකතු වෙනවා දැන් ඊළඟ ප්‍රශ්නේ අහන්නේ partial scene එක ඒ කියන්නේ එක්කෙනයි partial කියන්නේ එක්කෙන එහෙනම් material විතරයි එහෙනම් material විතරයි නම් උත්තරේ කීයද කට්ටිය කියනවා 3.33ලු මේ දෙන්නේ තුන් දෙනෙක් කියන්න එපානේ මෙතන ඉන්නවා මේ 15ක් විතර දෙන්නෙක් කියනවා තුන් දෙනෙක් විතර උත්තර දාන්න
දැන් හදන්න නැතුව විභාගෙට ගිහලා එකපාර ගණන් හදන්න යන්නේ කට්ටිය. හැබැයි ඒක නරකමනේ. ඒකත් හොඳයි. එකපාර ගණන් හදන්න යන්නේ නරකමනේ. එහෙනම් මැටීරියල් වල විතරයි. එහෙනම් මැටීරියල් කීයද? මැටීරියල් උඩ ලක්ෂ 5යි. එයාට කීයද? මැටීරියල් විතරයි. 1,50,000යි. මම අරද කියලා 1,50,000යි. උත්තරේ 3.33 3.33. ඒ ඊළඟට මල්ටි ෆැක්ටර් තනියම මට උත්තරේ කියන්න. මල්ටි ෆැක්ටර් බලන්න හරියන පින්වතෙක් ඉන්නවාද කියලා බලන්න මේක පටලවා ගන්න. මල්ටි ෆැක්ටර් කියලා උත්තරේ මල්ටි 1.35 මල්ටි ෆැක්ටර් බලමු හරියන පින්වතෙක් ඉන්නවාද? yes මල්ටි ෆැක්ටර් කිව්වම මම දන්න මෙතන ප්‍රශ්න කාර්යය. මොකද්ද ප්‍රශ්නේ? අද කොස්ට් එක ගන්නවද? අද කොස්ට් එක ගන්නේ නැත. එහෙනම් මල්ටි ෆැක්ටර් කිව්වම මොනවද එන්නේ? මොනවද එන්නේ එහෙනම්? හොඳට මතක තියාගන්න. මේ මැදින් යන්න එපා. අන්තිමට මගෙන් ප්‍රශ්න අහන්න එපා. මේ පස්සේ ගිහලා රෙකෝඩින් දුන්නේ නැහැ, අරක දුන්නේ නැහැ, මේක දුන්නේ නැහැ කියලා නම් කියන්න එපා. මැදින් ගිහලා දෙන්නේ නැහැ. බොහොම අමාරුයි මේ පන්තිය කරන්නේ. මුලේ ඉන්න අගන. ඉල්ලන්න එපා. මැදින් මල්ටි ෆැක්ටර් මාන්ති තමයි යන්නේ. රස්සාවල් කරනවා තමයි මාන්ති ඒ වුණාට ඉතින් 7 වෙනිදා ගිහිල්ලා ඩෙස්ක් එක උඩ නිදා ගන්න. මේවා ප්‍රැක්ටිස් කරලා ගියා. හරි. තියරි ඕනේ. ගණන් ටික හදලා පාඩු ඉන්නවනේ. මේක මුල ඉන්න අග නැහැ මැද නැහැ නිින්ද ගිහින්. ඕ කමැලි. මල්ටි ෆැක්ටර් හොඳට මතක තියාගන්න. අද කොස්ට් එක නැතුව අනිත් ඒවා එන කවුද? මැටීරියල් එකයි ලේබර් එකයි තමයි. මැටීරියල් එක ලේබර් එකයි. ඔගේ මැෂින් එකයි. මේ තුන දෙනාගේ එකතුව. ඒ තුන තමයි අපි මල්ටි හොඳට මතක තියාගන්න. බහුල සාධක කියලා අහපු ගමන් ගන්න නම් එපා අද කොස්ට් එක. උත්තරේ 1.35 1.35 1.35 මෙන්න උත්තර 35 1.35 ඊළඟට වැදගත් එක කරන්නේ චල මධ්‍යන්නය මැදින් නම් ගිහිල්ලා අන්යෙන් වුණාම අහන්න එපායේ. හරි මම හිතනවා දැනට ඔන්න ලකුණු 7ක් හම්බෙනවා පේපර් 100න් 7. මේ ලකුණු එකතු කරගන්න ගමන් 100න් 7. දැන් ඉතින් එච්චරනේ අපිට ඉතුරුනේ 100න් 7. හැම පේපර් එකකම මේක තමයි අහන්නේ. මැදට ගහනට මේ ලොකු දෙයක් ගහලා නැහැ. හරි ප්‍රමාණ නෝට් බලලා ලෙක්චර්ස් බලපු අය දන්නවා. එකක් තමයි සරල චල මධ්‍යන්නය, බරිත චල මධ්‍යන්නය, ඝාතීය සුමට ක්‍රමය. දැන් ඉංග්‍රීසි මීඩියම් වලට බහුනිකා බහුතූතවාදී. simple moving average method. අපි ඒක කියනවා සරල චල මධ්‍යන්නය. දැන් කියනවා බරිත වල මධ්‍යන්නය. weighted moving average method. යා වචන දැක්කම මොංගලද? exponential smoothing method. ඝාතීය සුමට කරණය. අම්බෝ එන්න බර වචන. බර වචන උනාට ලේසිම පාඩම ලකුණු ගන්න පුළුවන් පාඩම. ඉස්සලා බලමු ලකුණු කීයක් හම්බ වෙනවද කියලා. ශංකාන්. හොඳට බලන්න 2024 පේපරේ අපි ඉන්නේ ප්‍රශ්න අංක 2 B.
මෙන්න තියෙනවා ලස්සනට 5යි 6යි 12යි 5යි ලකුණු 17යි 20 ලකුණු 17යි ඕකට 7 උඩ එකට 7යි යට එකට 18යි එතනම ලකුණු 27යි අපෝ තව ලකුණු කීයද ඕන 40ද අපෝ තව ලකුණු 10 ඒක නෝට ගන්න බැහැ තමයි කියන්නේ එහෙනම් මැදින් ගිහිල්ලා පවුවෙන් දාන්න එපා අනේ මේක මොකද නාමයන්නේ පිළිවෙත මේ මොනාගන්නේ ආන්න නම් එපා මේ තුන්දෙනාගේ වචන ආදාළ නැහැනේ. ඔයාට කිව්වොත් සරල චල මධ්‍යන්නේ. ඔයාට මෙයාගේ තේරුම ඕනද? කවුද මේ සරල චල මධ්‍යන්නේ? කවුද මේ ඝාතීය සමථ? දැන් ඊවල තේරුම ගන්න එපා. දැක්ක ගමන් ගාන හදන්න පුළුවන් නම් එච්චරයි. මොකද්ද මේ තුන්දෙනා ගැන කියන්නේ? සරල චල මධ්‍යන්නේ. මෙන්න මේකයි කතාව. සරලයි චල මධ්‍යන්නේ. සරල චල මධ්‍යන්නේ. මෙයාට කියනවා simple moving මැදින් ගිහිල්ලා ආයෙ එන්න බාරිද ඇයි යන්නේ එනවා මේ බලද්දි මේ ඉන්නවා මේ බලද්දි නැතුව දැන් තමයි පටන් ගත්තේ ආයෙ එක්කෙනෙක් අර කිව්වද අහන්න නම් එපා මේක මේ කියලා දෙනවා මේක අපප්‍රංශ ගාතිය තුමඩ ක්‍රමය කියන්නේ ඔළු මංජම් වෙනවා ඒ හින්දා කීය වුණත් ගමන්නේ ඉන්න හරි මොකද්ද මේ කතාව ගානදුමු සිම්බල් මෙයාගේ කතාව එච්චරයි මෙයා හදනවා මාත්‍ර දෙකට හදනවා මොනවද කියන්නේ මාත්‍ර 3ට හදනවා මාත්‍ර 4ට හදනවා බොහෝ සමාන මාත්‍ර දෙකේ කතාවද මාත්‍ර හරිද බොහෝ කෙනෙකුට මාත්‍ර දෙක මාත්‍ර 3 මාත්‍ර කිව්වම දැන් දන්නේ නැහැ මොනවද මාත්‍ර කියන්නේ මෙන්න මේකයි කතාව මෙන්න මෙයාගෙන් කියන්නේ මොකද්ද දන්නවද මෙයාගෙන් කියන්නේ ඔයාලට අතීත තොරතුරු කීයක් ලබා ගන්නවද කෙටියෙන් කතාව ඔච්චර අපිට ඔය මේ නිර්වචන ඕනේ අදාළ නැහැනේ පේපරේ නිර්වචන ආව නැහැනේ මේ සරල චල මධ්‍යන්නේ නැත්නම් සිම්පල් මූවින් ඇවරේජ් නිර්වචනය කරන්න කියලා ඔයාලට අහන්න නැහැනේ හරි එහෙනම් ගන්නවද මෙච්චරයි කතාව මෙන්න දෙනවා ඔයාලට මන්ත් එක දෙනවා සේල්ස් එක දෙනවා උදාහරණයක් කියලා දෙන්න මන්ත් එක දෙනවා සේල්ස් එක දෙනවා January February March April May June මදි ඉඳ මදි උඩ නගන්න ගියොත් බලන්න මන්ත් එක දෙනවා සේල්ස් එක දෙනවා मैं मानिए उदाहरण जनवरी फरवरी मार्च अप्रैल मई जून जुलाई अगस्त और सेल्स से कब देना है अगेन ना ओके असूबाई सीआई एकसी 10आई एकसी 20आई एकसी 20आई एकसी 30आई एकसी 30आई එකසිය 60 ආවංගොකට කියන්න මෙම නැත්නම් මම ජෙට් එක ගියා මේක හදන්න දන්නේ නැති අය නෑ කියලා අවංගොම කියන්නේ නැත්නම් මම ස්පීඩ් ගයි ඔක්කොම දන්නවා කියලා හිතනවා අවංගොම කියන මේක දන්නේ නැහැ මේ බය වෙන්න එපා මාත් ඔයාලගේ කෙනෙක් නේ ඒ හින්දා අවංගොම කියන්න ඕන මේක මම දන්නේ නැහැ ගන්න නැත්නම් මම දන්නවා දන්නවා දන්න අය දන්නවා දන්නේ නැති අය දන්නේ ඉක්මනට දාන්න ඕන. දන්නේ නැහැ. අර ඔය දාන්න බය වෙන්න එපා මේ කවුරු මෙතන මේ ජිලින් නැහැ. දන්න තින්ද නේ ආ. දාන්න නැත්තම් මම කඩාගෙන යයියා. මම දන්නේ. මම මේ ගානේ කී දෙනෙක් දන්නේ නැද්ද කියලා. නැත්තම් මම යයි චෙක් කරනවා.
තව ඉන්න තව අනිත් අය දන්නවා කියනවා මම හිතාගන්නේ ආම්කෝ පස්සේ දන්නේ දැනට බැහැ කියලා දාන්නකෝනේ ඩෙෆිනිෂන් එක කියන්නේ ඔයාලට කීයද මේ දීලා තියෙන්නේ ගාන හදද්දි කියලා දෙන්න පොඩි මන්නේ නැහැ මම ඩෙෆිනිෂන් ඕනේ නැහැ දෙන්නේ එක්සෑම් වල ඔයාලට ඔයා හොඳට පේපර් යන බලන්න කොයිද ඔයාලට ඩෙෆිනිෂන් දාලා තියෙන්නේ කියලා ඔයාලට කියන්න තියෙන්නේ ගාන ඔයාලට කියලා දෙන්න ටිකම නෙමෙයි නම ගාන තමයි හදන එක වැදගත් හරි ඔයාලට කීයද කීයක් ලබා ගන්නවද ඒක හොඳම කතාව ඒක දැන් මෙතන කියන්නේ බලන්න ජනවාරි ඉන්න පෙබරවාරි මාර්ච් අප්‍රේල් මැයි ජූනි ජූලි ඔක්තෝබර් මේ විකුණන්න මේ වර්ග පෙබරවාරි කියනවා මේ සේල්ස් එක ගන්න මෙයා අරන් තියෙන වර්ගකට එන්නයි දැන් ඔන්න ඔක තමයි වර්ගකට එක්තරොත්තුර මෙසර් වර්ගකට තොරතුරු ලබා ගන්න ඕනේ ඔච්චර යන්න ඕනේ අපි යන් ගන්නද ඔයාලට කියනවා මෙන්න මෙහෙමයි ගන්න මාත්‍රා දෙකට හදන්න මාත්‍රා දෙක ඉන්න අපි බලමු 2024 කීයද දාලා තියෙන කියලා මාත්‍රා 3 months simple moving average method හොඳට බලන්න 2024 පේපරේ දීලා තියෙන්නේ use the 3 months simple moving average method to forecast the sales from April to August එතකොට forecast කියන්නේ මේක අයිති වෙන්නේ පුරෝගතික පාඩමට දන්නවද මේ පාඩමක් තියෙනවා කියලා පුරෝගතන forecasting දැන් එහෙම පාඩමක් තියෙනවා කියලා දන්නවද දන්නේ එතනත් මට ප්‍රශ්නයක් තියනවා කියලා දන්නවද මම කියන forecasting මගාවේ forecasting note එක නේ කොච්චරද මේක අදාළ වෙන්නේ forecasting පාඩමට මම කිව්වා ගියොත් ආයෙ එන්න එපා කියලා මොකද දන්නවද පාඩම ඉස්සරහට අමාරුයි ඒකයි කියන්නේ එතකොට මාත්‍රා දෙකයි දැන් 24 නේ 3 මම මේ 3 2 4 ගැන කියලා දෙන්න දෙක ගත්තොත් හොඳට මතක තියාගන්න ඔයාලට මේක කියනවා මාත්‍රා දෙකයි කියලා කියන්නේ වරකට සංඛ්‍යා දෙකක් ගන්නවා තොරතුරු ලබා ගන්නවා වරකට සංඛ්‍යා දෙකක් ගන්නවා තොරතුරු ලබා ගන්නවා නෝක තමයි මාත්‍රා දෙකේ කතාව එතකොට ඔයාලට කියනවා පෙබරවාරි ඉඳන් මාර්තු ඉඳන් අගෝස්තු වෙනකම් ෆෝකාස්ටින් එක පුරාවර්තනය කරලන්නලු හොයන්නලු මාත්‍රා දෙකෙන් මොන ක්‍රමයටද සිම්පල් මූවින් ඇවරේජ් මෙතඩ් මොකද්ද සරල චල මධ්‍යමයට කවදිනන්ද මාර්තු ඉඳන් අගෝස්තු වෙනකම් හොඳට මතක තියාගන්න මාර්තු ඉඳන් අගෝස්තු කියන්නේ අනිවාර්යෙන්ම මෙයා මාත්‍රා දෙකයි. ඇයි එහෙම කියන්නේ? මේ බලන්න මාර්තු ඉඳන් උඩට කියන්නේ මොනවාද මාස දෙකයි. එතකොට මේ වගේ එකකින් සරල චල මාධ්‍යම නැත්නම් සිම්පල් මූවින් ඇවරේජ් මෙතඩ් එක අපි හොයන්නේ මෙන්න මෙහෙමයි. මාර්තු ඉඳන් ඕගස්ට් මාර්තු ඉඳන් ඕගස්ට් හරිද? මෙන්න මාර්තු ඉන්නවා මාර්ච් ඉන්නවා
එහෙනම් මම මෙතන ලියනවා focus පුරෝගතනය මොන මාසෙද? මාර්තු. මාර්තු. කොහොමද හොයන්නේ? මොන්ටිසෝරි ළමයින්ටත් පුළුවන් මේක හොයන්න. ඇත්තමයි කියන්නේ මොන්ටිසෝරි ළමයින්ට ඒක මම හේතුවක් ඇතුවක් කියන්නේ. ඔයා ඉතලා බලන්න ඕක හොයනවට වඩා කීයක් දෙනවද කියලා අම්මෝ ලකුණු 5ක් දෙනවා. ලකුණු 5 දෙක වසර මෙච්චරයි කතාව. මාර්තු ඉඳන් මාර්තු ජනවාරි පෙරේද මෙන්න ඉන්නවා දෙන්න. 85යි ධන 100යි කීයක් ගත්තද මාස මෙයාව පුතනේ කරන්න ෆෝකස් ගන්න මාස දෙකයි බෙදුවා මාස දෙකෙන් එහෙනම් 85යි 100යි බෙදීම දෙක උත්තරේ 92.5. ඇයි දෙයනේ අමාරුයි කියන්නේ? සරල චල මධ්‍යන්නේ හරි ලේසි. බලන්නකෝ. මම ඒකේ දෙක වසර ළමයට සරල චල මධ්‍යන්නේ හදන්න පුළුවන්. අමාරු නෑ. දැක්කද ගන්න හැටි? හැබැයි ඔයා මාර්තු විතරක් වෙනව හරියන්නේ නැහැ. අප්‍රේල් වල කොහමද ගන්නෙ? දැන් ප්‍රශ්නයක්. අප්‍රේල් ඉඳන් උඩ කවුද? මාර්තුයි පෙබරවාරි කීයද? 100 ධන 110 බෙදී